කොහොමද ඔයාලට සෑහෙන කාලෙකින් නැවතත් YouTube කරන්න කියලා තමයි හදන්නේ. දැන් මේ පාර මම අලුත් channel එකකින් තමයි එකතු වෙන්නේ ඕගොල්ලෝ එක්ක. පරණ දේවල් ඔක්කොම අයින් කරන එක මම හිතුවා පරණ channel එකත් අයින් කරන්න. අලුත් channel එකට ඕගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අප්‍රේල් නිවාඩුවත් ආපු හින්දා අපි තීරණය කරා මුළු ෆැමිලි එකම එකක් යන්න. අපි හැමතිස්සෙම one day trip plan උදේකින් හවස එනවා නැත්නම් අද ගිහලා හෙට එනවා. ඉතින් මේ පාර අපි තීරණය කරා ලොකු trip එකක් යන්න. ඉතින් අපි යනවා කොළඹ ඉඳන් යාපනයට. යාපනයේ ඉඳන් අනුරාධපුරයට, අනුරාධපුරේ ඉඳන් නුවරට, ආයි නුවරේ ඉඳන් back to කොළඹ. එහෙනම් guys බඩ ඔක්කොම පැක් කරලා තියෙන්නේ. යන්න වාහනේත් රෙඩි කරලා තියෙන්නේ. අපි ගෙදරින් පිටත් වෙනකොට වෙලාව හරියටම 12:55යි. අපි ඉතින් අපේ යන රූට් එක විදිහට මම හදාගෙන තිබ්බේ කොළඹින් කටුනාග හයිවේ එකට දාලා එතනින් ජායලෙන් එළියට ඇවිල්ලා එතකොට ජායල හරහා පුත්තලම් පාරේ ගිහිල්ලා පුත්තලම් පාරෙන් අනුරාධපුරයට ගිහිල්ලා අනුරාධපුරෙන් කෙලින්ම යාපනයට. මොකද ආයෙ එනකොට අපි වෙන පාරකින් එන හින්දා යනකොට වෙන පාරකින් යමු කියලා තීරණය කරා. අපි උදේ 4:00 විතර වෙද්දී අනුරාධපුරේ පහු කරලා හිටියේ. ඊට පස්සේ අපි ටික යාපනයට ලං කරන ගමන් හිටියේ. අපි කොහොම හරි යාපනයට යන්න කලින් අපි වෙන තැනකට ගියා. අපි ඉතින් පුරුද්දක් විදිහට අපි යන තැන්වල බල්ලෝ එමෙ හිටියොත් කියලා දෙන්න කියලා කෑමේම අරගෙන යනවා. ඉතින් මේ වගේ අරන් ගිය කෑම ටිකක් අපි ගිය තැන හිටපු පව්වෙක්ට දුන්න වෙලාවක් තමයි මේක. ඉතින් අපි යාපනයට යන්න කලින් මුලින්ම ආවේ මෙන්න මේ ඉරණමඩු ජලාශය බලන්න. යාපනයට මම දැන් ආවේ අවුරුදු 11කින් විතර. ඉතින් තියෙන තැන් මිස් කරගන්න නැතුව බලන්න තමයි කොහොම හරි try කරේ. අපි මුලින්ම එන්න හිතාගෙන පළවෙනි ඩෙස්ටිනේෂන් එකට අපි ආවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ උතුරු කෙරවල පේදුරුතුඩුව. අන්දර හරියටම 12:55ට අපි කොළඹින් පිටත් වුණා. දැන් වෙලාව 9:10යි. දැන් මේ ඇවිල්ලා ඉන්නේ ලංකාවේ උතුරු කෙරවලට පේදුරුතුඩුවට. ගොඩක් පාන්දර ආපු හින්දා පිට ඉක්මනට එන්න පුළුවන් වුණා වාහනයමත් නැති හින්දා. අපි මෙතන ඉඳලා ඊට අපි කෙලින්ම යන්නේ. අපි උදේට මොන හරි කාලා එහෙමම අපේ හොටෙල් එකට තමයි යන්න හදන්නේ. අපේ මම බුක් කරේ වාලම්පුරි කියලා හොටෙල් එකක්. දැන් අපි හොටෙල් එකට යන්න තමයි හදන්නේ. දැන් අපි හොටෙලේට යන ගමන් බඩගින්නක් ආවා අපි කට්ටියටම. ඉතින් අපි ආව පොඩි කන්න මෙතන වෙජිටේරියන් කෑම තියෙන තැනක්. දෙමළෙන් තමයි නම තියෙන්නේ මට කියවන්න බැන්නේ. අපි ඔන්න ආවා වාලම්පුරි හොටෙල් එකට. අපි එහෙනම් හොටෙල් එකේ දැන් රූම් ටූර් එකක් ගිහිල්ලා බලමු. රූම් එකට ආපුවම හොඳ ඩයිනින් ඒරියා එකක් තියෙනවා. එතන ලොකු ටීවී එකක් තිබ්බා. එතකොට වෝල් එකේ ලස්සන චිත්‍රයක් එහෙම ඇඳලා හොඳ සෝෆා සෙට් එකක් එක්ක තමයි ඉස්සරහා තිබුණේ. ඊට පස්සේ අපි කෙලින්ම යන්නේ බෙඩ්රූම් එකට. එතන කිං සයිස් බෙඩ් එකක් තියෙනවා. එතකොට එතනත් ටීවී එකක් තියෙනවා. එතකොට ඒකත් එක්කම එහා පැත්තේ තව කිං සයිස් බෙඩ් එකකුයි සිංගල් බෙඩ් එකකුයි තියෙනවා. අපි මේ ගත්තේ ස්වීට් රූම් එකක්. එතකොට හොඳට ස්පේස් එක එහෙම තියෙනවා අපි කට්ටියටම ඉන්න. එතකොට අතන මිරර් එකක් තියෙනවා. ආයේ රූම් එකේම සෝෆා සෙට් එක තියෙනවා. ඊට පස්සේ මෙතන ගියාම වතුර බෝතල් තියෙනවා. කොළ වලින් වහලා තියෙන්නේ ග්ලාසස්. එතකොට සේෆ් බොක්ස් එකක් තියෙනවා. උඩ පැන්ට්‍රීස් ටික තියෙනවා. මෙතන අපිට කොෆි හදාගන්න කොෆි අනම්මනම් තියෙනවා. ඒත් එක්කම මෙතන මිනි බාර් එක තියෙනවා. මිනි බාර් එකේ බියර් ජාති තමයි තිබ්බේ.
ටයිගර්, කාල්ස්බර්ග්, ලයන් ඒ වගේ. එහා පැත්තෙන් තියෙනවා අපේ ඇඳුම් දාගන්න ස්ටෝරේජ් ස්පේස් එකක්. එතන ලොකු ස්ටෝරේජ් ස්පේස් එකක් තියෙනවා උඩ පැන්ට්‍රීස් එක. ඊට පස්සේ අපිට කෙලින්ම අපේ වොෂ්රූම් එක තියෙනවා. වොෂ්රූම් එකත් හොඳයි. හොඳට ඉඩ කඩ එහෙම තියෙනවා. හොට් වෝටර් ඔක්කොම තියෙනවා. අපිට ඉතින් හොට් වෝටර් අවශ්‍ය වුණේ නැහැ කොහොමත් රස්නේ හින්දා. අපි මෙහෙන් ලන්ච් එක දාලා තිබ්බේ නැහැ. අපි රූම් එකේ රැයලා අපි මහසින්ද ලකාට් එකෙන් අපි ලන්ච් එකක් ඕඩර් කරා. මේ තියෙන පූල් ඒරියා එක. පූල් එකත් අපලු පූල් ස්පේස් එකක් තියෙනවා. ඔන්න අපි ඕඩර් කරපු කැම ටික ආවා. ඇවිල්ලා සී ෆුඩ් රයිස් එක, මේක ඇවිල්ලා චිකන් රයිස් එක. ඊට පස්සේ වටලප්පන් එකයි, කැරමල් එකයි. ඊට පස්සේ අයිස්ක්‍රීම් එකක් ගත්තා. අපි තව ක්‍රැබ් කරි එකක් ඕඩර් කරා. ඊට පස්සේ අපි කාලා බීලා පොඩි නිින්දකුත් දාලා හාහාපුරා කියලා අපි ටිකක් හවස් වෙලා ආවා නල්ලූරු කෝවිල පැත්තේ. ඇතුල් වෙද්දිම මේකේ ගහලා තියෙනවා වීඩියෝ කිරීම සපුරා තහනම් කියලා ඇතුලේ. මම ඇතුලේ මුකුත් වීඩියෝ කරන්න ගියේ නැහැ. මොකද අපි ඒගොල්ලෝ කියලා දෙන දේවල් වලට අපි රෙස්පෙක්ට් කරන්න ඕන නිසා. දැන් නම් මේ යන්නේ අපි යන්න ප්ලෑන් කරගෙනම හිටපු නැති ගමනක්. අපි යන්න හිතාගෙන හිටියේ කොනේ කොටුවට. ඒ යාපනයේ කොටුව ගාවින් මෙන්න මේ පාර තිබ්බ කෙලිම කයිස් දූපතට. ඉතින් අපි කෙලින්ම එහෙමම කයිස් දූපතට ගිහිල්ලා එතනින් එහාට තව පොඩි දූපතක් තිබ්බා. ඒ දූපතට ගිහිල්ලා ලංකාවෙනුත් එළියට ගිහිල්ලා තමයි නැවතුනේ. අපි ඉන්නේ ලංකාවෙනුත් එළියේ දැන්. අපි මෙන්න මේ ලංකාවේ එළියේ තියෙන දූපතට ආවේ Google Map එක දාගෙන. එතකොට මේ එතන අයිනේ කෝවිලක් තියෙනවා කියලා පෙන්නුවා. ඒකින්ද අපි කෝවිලට තමයි යන්න හදන්නේ. ඒ කෝවිලට යන පාර Google Map එකේ පෙන්නුවේ මෙන්න මේ වගේ කැලෑවක් අස්සේ. කොහොම හරි ඉතින් අපි Google Map එකට පින් සිද්ධ වෙන්නේ මේ කැලෑව අස්සේ කොහොම හරි ඒ කෝවිලට ගියා. ඔටෝ ඔෆ් වෙනවා. අපි ඊට පස්සේ අපව හෝටල් එකට ඇවිල්ලා දැන් ඩිනර් එකට තමයි යන්න හදන්නේ. අපි ඩිනර් එකට ගිය ලොකේෂන් එක තිබ්බේ විනාඩි 10ක් විතර පයින් යන දුරින්. ඉතින් අපි වාහනේ යන්නේ නැතුව පයින් යන්න තීරණය කරා අපි 4 දෙනාම. ඇත්තටම අපි මෙතනට ඇවිල්ලා මේ කැම ටික ආවට මේ කැම ටික එන්න අපිට හරියටම විනාඩි 45ක් ගියා. මොකද ඒ වෙනකොට තව ගොඩක් ගෲප් එකක් එහෙම ඇවිල්ලා එයාලා කැම ඕඩර් කරලා එයාලගේ කැම ටික දෙනකන් අපිට ඉන්න වුණා. අපිට වෙන තැනකට යන්න කඩවලු දුර හින්දා අපි මෙතනටලා හිටියා ඕඩර් එක දාලා. විනාඩි 45කට පස්සේ තමයි අපි කැම ටික ඇවිල්ලා කෑවේ. අද අපේ පළවෙනි දවස් ඉවර කරා. උදේම අපි කොළඹින් පිටත් වෙලා කෙලින්ම අපි පේදුරු තුඩුවට ගියා. ගිහිල්ලා එතන බලලා ඊට පස්සේ වටේ රවුමක් ගහලා අපනේ බලන්න පුළුවන් තැන් ටිකක් බලලා අපි රැයට කාලා දැන් හෝටල් එකට ආවා. ඉතින් දැන් අපි හෙට උදේට චෙක් අවුට් වෙනවා. අවුට් වෙනකොට චෙක් අවුට් වෙලා අපි උදේට බ්‍රෙක්ෆාස්ට් එක ගන්නවා. මම බ්‍රෙක්ෆාස්ට් එකේ වීඩියෝ එකත් ඔයගලන්ට අරගෙන එන්න කොහොමද බෆේ එක තියෙන්නේ කියලා. දැන් ඉන්දියන් ෆුඩ්ස් වගේ තියෙයි හොඳ ඒගොල්ලන්ගේ අයිකනික් වෙච්ච ෆුඩ්ස්. චෙක් අවුට් වෙනවා උදේ 10 මාට චෙක් අවුට් වෙලා එමම අපි අනුරාධපුර යනවා. මම මේ වීඩියෝ එක මෙතනින් රැප් අප් කරනවා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝම